අපි පාවිච්චි කරන වෙබ් අඩවි සහ ඇප්ලිකේෂන්ස් එකිනෙකා සමග කතා කරන්නේ කොහොමද කියලා කවදා හරි හිතලා තියෙනවද? ඇත්තකම ඔවුන්ට පොදු රහස් භාෂා දෙකක් තියෙනවා. XML සහ JSON. අද අපි හොයලා බලන්න යන්නේ ඒ ගැනයි. හිතලා බලන්න අපි හැමදාම උදේට බලන කාලගුණ ඇප් එක නිතරම ස්ක්‍රෝල් කරන සෝෂල් මීඩියා ෆීඩ් එක. මේ හැමදේම පිටිපස්සේ නොපෙනෙන සංවාදයක් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඇප්ලිකේෂන් එකිනෙකට දත්ත යවනවා, ලබා ගන්නවා, නිතරම කතා බහක යෙදෙනවා. ඉතින් ඔය සම්පූර්ණ සංවාදයම සිද්ධ වෙන්නේ ප්‍රධාන භාෂා දෙකක් හරහා. භාෂා දෙකක්. මේ තමයි අන්තර්ජාලයේ දත්ත හුවමාරු කරන දැවැන්තයන් දෙදෙනාගේ කතාව. XML සහ JSON. හරි. එහෙනම් අපි මුලින්ම මේ කතාවේ මුල්ම ප්‍රබලයා මේ හැමදේම පටන් ගත්ත පුරෝගාමියා ගැන බලමු. XML. XML කියන්නේ මොකක්ද? මෙහෙම හිතන්න. ඒක හරියට හරිම පිළිවෙලකට තියෙන ඩිජිටල් ෆයිල් කැබිනට් එකක් වගේ. හැමදේටම වෙනම ලේබල් එකක් තියෙනවා, වෙනම ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒක නිර්මාණය කරලා තියෙන්නේ ස්වයං විස්තරාත්මක වෙන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට වගේම කම්පියුටර්ස් වලත් මේ මොන දත්තද කියලා ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. XML වල නියම හැකියාව තියෙන්නේ ඒකේ ව්‍යුහය ඇතුලේ. බලන්න හැම දත්ත කොටසක්ම ආරම්භක ටැග් එකකින් සහ අවසන් ටැග් එකකින් පිළිවෙලකට වට කරලා තියෙන හැටි. හරියට ගහක අතු බෙදනවා වගේ පිළිවෙල ව්‍යුහයක් හැදෙනවා. ඉතින් එක් දත්ත කොටස මොකක්ද කියන එක ගැන කිසිම පැටලීමක් වෙන්න විදිහක් නැහැ. ඇත්තටම මේක තමයි XML වල තියෙන ලොකුම ශක්තිය. මේ තදබල විස්තරාත්මක ව්‍යුහය නිසා වැරදීම් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. මේ දත්ත දිහා බලන ඕනම පද්ධතියකට ඒක මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන්. ඒක හරිම විශ්වාසදායකයි. මේකෙන් අපිව වැදගත් කාරණයකට ගේනවා. මේ කියමනට අනුව XML කියන්නේ ස්වයං විස්තරාත්මක වගේම platform neutral දෙයක්. ඒ කියන්නේ ඒකේ නියම බලය එන්නේ හරිම නිශ්චිත නීතිමාලාවක් බලාත්මක කිරීමේ හැකියාවෙන්. ඒක නිසා තමයි ඒක ඇදහිය නොහැකි තරම් ශක්තිමත්. ඒ වගේම මේක මීටත් වඩා දැඩි වෙන්න පුළුවන්. XML වලට පුරුවන් දත්ත සම්බන්ධයෙන් නීතිමය ගිවිසුමක් වගේ ක්‍රියා කරන්න. ඒකට පාවිච්චි කරනවා ස්කීමා කියලා දෙයක්. සරලවම කිව්වොත් ඒක නීති පොතක්. දත්ත තිබිය යුත්තේ කොහොමද කියලා ඒකෙන් හරියටම නිර්වචනය කරනවා. මේ නිසා දත්ත හැම වෙලේම කිසිම ව්‍යතිරේකයක් නැතුව નિયમિત ආකෘතියටම තියෙනවා කියලා සහතික වෙනවා. හැබැයි ඉතින් වෙබ් ලෝකේ එකතැන පල් වෙන්නේ නෑනේ. ඒක දියුණු වුණා, වේගවත් වුණා, ඒ පරිණාමයත් එක්ක අවශ්‍යතාවයක් මතු වුණා, පවත් සැහැල්ලු සරල දෙයකට. අන්න එතලට තමයි අපේ අභියෝගකයා එන්නේ. XML කියන්නේ අර විධිමත් සවිස්තරාත්මක ලියවිල්ල නම් JSON. JSON කියන්නේ වේගවත් කාර්යක්ෂම ස්ටිකි නෝට් එකක් වගේ. දත්ත එහා මෙහා යවන්න තියෙන නූතන ක්‍රමය. බලන්න මේක කොච්චර පැහැදිලිද කියලා. පේනව නේද? අනවශ්‍ය අවසන් ටැග්ස් මුකුත් නැහැ. හැමදේම තියෙන්නේ මේ සරල නම අගය කියන යුගල විදියට. කී එකක්, ඒ කියන්නේ ලේබල් එකක් තියෙනවා. ඊට පස්සේ වැලියු එක, ඒ කියන්නේ නියම දත්තය තියෙනවා. මිනිහෙකුට ඉක්මනට කියවලා තේරුම් ගන්න කොච්චර ලේසිද නේද? වෙන්න වැදගත්ම දේ මේ සම්පූර්ණ ව්‍යුහේම කෙලින්ම අරගෙන තියෙන්නේ JavaScript වලින්. ඒ කියන්නේ මුළු වෙබ් එකම පහේ දුවන භාෂාවෙන්. ඉතින් නූතන වෙබ් අඩවි සහ මොබයිල් ඇප්ස් ජනප්‍රිය වෙද්දී JSON කියන්නේ ඒකට නිකන්ම ගැළපෙන දෙයක් වුණා. වෙබ් එකේ මව් භාෂාවත් එක්ක කිසිම අපහසුවකින් තොරව වැඩ කරන නිසා JSON දත්ත හුවමාරුවේ අලුත් රජු බවට පත් වුණා. හරි. එහෙනම් අපි අපේ තරගකරුවන් දෙදෙනාම හඳුනාගත්තා. පළපුරුදු ශූරයා XML සහ සැහැල්ලු අභියෝගකයා JSON. අපි වුන්ව එකිනෙකාට මුහුණලා සසඳලා බලමු. ඉතින් කවුද දිනන්නේ? ඇත්තට මේක ඇත්තට සරල නෑ. අපි මේ දෙන්නගෙම ප්‍රධාන ශක්තියින් සහ දුර්වලතා පැත්තෙන් පැත්ත තියලා විග්‍රහ කරලා බලමු. මේ වගුව දිහා බැලුවම වෙනස පැහැදිලි නේද? XML හැම වෙලේම මුල් තැන දෙන්නේ ව්‍යුහයට, නීතිවලට සහ දත්ත වළංගු කිරීමට. ඒක හදලා තියෙන්නේ ගලක් වගේ ශක්තිමත්ව ඉන්න. අනික අතර JSON හැමදේම කරන්නේ වේගය සහ සරල බව වෙනුවෙන්. ඒක සැහැල්ලු නිසා වෙබ් බ්‍රවුසර් වලක ඇදහිනු හැකි තරම් වේගෙන් සකසන්න පුළුවන්. මේක හරියට ශක්තිමත් බව සහ වේගවත් බව අතර තියෙන සම්භාව්‍ය තීරීමක් වතේ. ඉතින් මේක ඇත්තටම එකක් අනිකට වඩා හොඳයි කියන කතාවක් නෙවෙයි. මේක හරියටම අදාළ වැඩේට අදාළ මෙවලම තෝරා ගන්නවා වගේ දෙයක්. ෆොටෝ ෆ්‍රේම් එකක් බිත්තියේ ගහන්න කවුරුත් මිටියක් පාවිච්චි කරන්නේ නැහනේ. අන්න ඒ වගේ දෙයක්.
හරි. එහෙනම් මෙන්න කතාවේ සාරාංශය. කවුරු හරි සංකීර්ණ එන්ටර්ප්‍රයිස් පද්ධති, පැරණි දත්ත, එහෙමත් නැත්නම් මූල්‍ය ගනුදෙනු වගේ යකඩ නීති වලින් වළංගු කරන්න ඕන දෙයක් එක්ක වැඩ කරනවා නම් ඒකට හරියන්නේ XML. ඒත් වේගයේ හැමදේම වෙන නූතන වෙබ් සහ මොබයිල් ඇප්ස් හදනවා නම් ඒක ජේසන්ගේ සෙල්ලම් පිට්ටනිය. අපි හැමෝම හැමදාම භාවිතා කරන වේගවත් වෙබ් ලෝකයේ පිටුපසේ ඉන්න එන්ජින තමයි ජේසන්. ඒ තාක්ෂණය කවදාවත් එක තැන නතර වෙන්නේ නැහැ. කෘත්‍රිම බුද්ධියේ බිග් ඩේටා වගේ දේවල් සාමාන්‍ය දෙයක් වෙද්දී අපි තොරතුරු බෙදා ගන්න විදිහත් අනිවාර්යෙන්ම ආයෙත් වෙනස් වේවි. ඒක ඇත්තටම හිතන්න දෙයක්. දත්ත සඳහා ඊළඟට එන විශ්ව භාෂාව මොකක් වෙයිද? ඒක මොන වගේ එකක් වෙයිද?